100 දිස්ත්‍රික් රෑන්ක් 7ක් අරගෙන තියෙනවා විවිධ දිස්ත්‍රික්කවලින්. මේ 85 දෙනාගෙන් 60කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් තරමේ ඉසඩ් ස්කෝර් තියන අය. ඒ කියන්නේ 1.3න් උඩ ඉසඩ් ස්කෝර් තියෙන ප්‍රමාණයක් තමයි. මේ අවුරුද්දේ ප්‍රතිඵල ගත්ත දරුවන්ට මම සින්දුවකුත් හදලා තියෙනවා. ඒ සින්දුව යාලට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙනවත් ඇහෙනවා ඇති. අයබෝවන්. ප්‍රතිඵල ප්‍රභා 2024 උසස් පෙළ විභාගයේදී අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා ප්‍රතිඵල ගත්ත දරුවන්ගේ ප්‍රතිඵල මොන වගේද? අපි හැමදාමත් ඔයාලත් එක්ක කතා කරනවා අපේ ප්‍රතිඵල මොන වගේද කියලා. ඉතින් 2024 පන්තියට සම්බන්ධ වෙච්ච දරුවන්ට වගේම මගේ YouTube නාලිකාව නිතර බලන දරුවන්ටත් 2025 2026 උසස් පෙළ විභාග වලට පෙනී ඉන්න දරුවන්ටත් මේක ඉතාමත්ම වැදගත් වෙයි. අපේ 2024 මාර්ගගත පන්තියට ඉතා විශාල දරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වුණා. හැබැයි සම්බන්ධ වෙච්ච හැමෝම ප්‍රතිඵල කියන්නේත් නැහැ. මම ප්‍රතිඵල කිසිම කෙනෙක්ගෙන් පෞද්ගලිකව අහන්නෙත් නැහැ. මට කිව්ව ප්‍රතිඵල මට කතා කරලා මැසේජ් කරලා කියන ප්‍රතිඵල විතරමයි මම හැම අවුරුද්දකම ගන්නේ. ඊට අමතරව මම කතා කරලා ප්‍රතිඵල අහන්නේ නැහැ. මේ අවුරුද්දේදී සිංහල විෂයට පෙනී සිටපු දරුවන් අතරින් අපේ පන්තියේදී 100 දිස්ත්‍රික් රෑන්ක් 7ක් අරගෙන තියෙනවා විවිධ දිස්ත්‍රික්කවලින්. මම මුලින් මේ දරුවන්ට සුබ පතනවා. මොකද ඔවුන්ගේ අපරිමිත කැපකිරීමක් තියෙන්න ඕනි. ඒ වගේ ප්‍රතිඵලයක් ගන්න නම් ඔවුන් උත්සාහවන්ත වෙන්න ඕනි. සහ ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ අනිත් ගුරුවරු මේ හැමෝම මේකට දායක වෙලා තියෙනවා. ඒ අතරේදී මම කියන්නම් මොනවද රෑන්ක් 7 කියලා මුලින්ම. පසින්දු දිල්සර තා වැදගත්. මම හැමදාමත් කියන්නේ කොල්ලෙක් රෑන්ක් එකක් ගහනවා නම් මං හරියම කැමතියි. මොකද ඇවිල්ලා දැන් කොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ. එහෙම ඉගෙන ගන්නේ නැති අධ්‍යාපනයට උවමනාවක් නැති කොල්ලෝ අතරින් කොල්ලෙක් මේ විදිහට රෑන්ක් එකක් ගහලා තියෙනවා කියලා කියන්නේ ඇත්තටම සතුටුයි. රත්නපුරෙන් 16 වෙනිය වෙලා තියෙනවා පසින්දු දිල්සර. අපේ පන්තියට දිගටම සම්බන්ධ වෙච්ච දරුවෙක් ඔන්ලයින් පන්තියට වැඩ කරපු කෙනෙක්. ඒ වගේම තමයි ඇවිල්ලා තිනාලි නෙත්මිනි. එයාත් අපේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෙක් ඇවිල්ලා එයා බදුල්ල දිස්ත්‍රික්කයේ 18 වෙනිය වෙලා තියෙනවා මගේ දිස්ත්‍රික්කය නිසා මං හරි සතුටුයි. ඒ වගේම තමයි ඇවිල්ලා කාවින්දි ආශිංසනා අපේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෙක්. එයා පුත්තලම දිස්ත්‍රික්කයේ 27 වෙනිය වෙලා තියෙනවා. හැම අවුරුද්දෙම මට පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෑන්ක් එකක් අනිවාර්යයෙන්ම තියෙනවම තමයි එකක් හෝ අවම. ඒ වගේම තමයි චාරුකා හෙෂානි අපේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෙක්. එයා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 55 වෙනිය වෙලා තියෙනවා. වනි විතානගේ එයා අපේ පන්තියට සම්බන්ධ වෙලා හොඳට වැඩ කරගත්ත දරුවෙක්. එයා මාතර දිස්ත්‍රික්කයෙන් 67 වෙනිය වෙලා තියෙනවා. මාතරත් එහෙමම තමයි. හැම අවුරුද්දකම ඇවිල්ලා මාතරින් රෑන්ක් එකක් තියෙනවාම තමයි. ඒ වගේම විශේෂයි මාතලේ දිස්ත්‍රික්කය. මාතලේ දිස්ත්‍රික්කයේ මං පන්ති කරපු මේ අවුරුදු 3 ඇතුළතදී රෑන්ක් එකක් තියෙනවාමයි මාතල දිස්ත්‍රික්කේනොත්. ඒ අතරින් ඉතාම විශේෂයි ජිනාදි ෂෙහාරා මාතලේ දිස්ත්‍රික්කෙන් 83 වෙනිය වෙලා තියෙනවා. අපේ පන්තියට සම්බන්ධ වෙලා හොඳට වැඩ කරගත්ත හැමදාම පන්තියට සම්බන්ධ වෙලා පේපර්ස් ලියලා හොඳට වැඩ කරගත්ත දරුවෙක්. උනන්දුවෙන් වැඩ කරගත්ත දරුවෙක්. ඒ වගේම ඇවිල්ලා චමෝදනී ආදිත්‍යා අනුරාධපුර දිස්ත්‍රික්කෙන් 85 වෙනිය වෙලා තියෙනවා. මේ ඇවිල්ලා උසස් පෙළ විභාගයේදී ගිය අවුරුද්දේදී 100න් 15 රෑන්ක් එක විතරයි. රෑන්ක් 7ක් තියනවා. විවිධ දිස්ත්‍රික්කවලින් මේ ඔක්කොම තියෙන්නේ. ඊට අමතරව 100ට උඩින් සහ ඒ ආසන්න ගණන් වලින් රෑන්ක් තව විශාල ප්‍රමාණයක් තියෙනවා. මම එච්චර එහා ඒවා ගත්තේ නැහැ. 100න් 15 ටික තමයි මම මේ ඔයාලට කිව්වේ. රෑන්ක් කියන එක ඇවිල්ලා ඒ දරුවන්ගේ දක්ෂතාවයයි උනන්දුවයි කැපකිරීමයි මත සිද්ධ වෙන දෙයක්. ඒ අතරේදී රෑන්ක් විතරක්ම නෙවෙයි. රෑන්ක් වලට වැඩිය මම කැමතිම ඇවිල්ලා විශ්වවිද්‍යාල වරම් ගන්න පුළුවන් ප්‍රතිඵලයක් ගන්නවයි කියන එක. ඉසඩ් ස්කෝර් එකයි මට වැදගත් වෙන්නේ. මොකද ඇවිල්ලා රෑන්ක් එකට වඩා විශ්වවිද්‍යාලය අද්දි බලන්නේ ඉසඩ් ස්කෝර් එක නිසා. මෙතනදී ඒ ගත්ත ළමයි පන්තියේ 40ක් ඉන්නවා. B ගත්ත ළමයි 45 දෙනෙක් ඉන්නවා. C ගත්ත ළමයි 8 දෙනෙක් සහ S ගත්ත ළමයි දෙන්නෙක්. ෆේල් නැත. එතකොට මම මෙතනින් ඉතාම සතුටු වෙන කාරණාව තමයි ඇවිල්ලා
මේ AB ගත්ත දරුවෝ ඇවිල්ලා 40යි 45යි 85 දෙනෙක් ඉන්නවා. මේ 85 දෙනාගෙන් 60කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් තරමේ ඉසඩ් ස්කෝර් තියන අය. ඒ කියන්නේ 1.3න් උඩ ඉසඩ් ස්කෝර් තියෙන ප්‍රමාණයක් තමයි මේ 85 දෙනාගෙන් 60කට ආසන්න ප්‍රමාණය. මොකද 1.3යි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කොහේ හරි විශ්වවිද්‍යාලයක් හම්බ වෙනවම තමයි. මේක මෙතනින් එහාට උඩට තියෙන අය ඉන්නේ 1.3 4 5 6 7 8 9 2.1 ඔය වගේ සංඛ්‍යාවන් තියෙන ළමයි ඉන්නේ. ඒ නිසා මම ඊටාම සතුටුයි ඇවිල්ලා වැඩ කරගෙන ප්‍රතිඵල ගත්ත හැම දරුවෙක්ටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. මේක මගේ කැපකිරීමක් විතරක්ම නෙවෙයි. ළමයින් කැප වෙන්න ඕනි 150 තියෙන්න ඕනි. අනිත් ගුරුවරු මොකද මේකට විතරක් පාස් වෙලා අනිත් ඒ වගේ ෆේල් වුණොත් හරි අඩු රිසල්ට් ගත්තොත් හරි වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිත් ගුරුවරු දෙමව්පියෝ මේ හැමෝම මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ හැමෝගෙම මහන්සි ප්‍රතිඵලයක් විදියට අපිට මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් අපේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවන්ගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මං අනිත් අයට කියන්නේ මට කියන ප්‍රතිඵල ඔක්කොම මම දාලා තියෙනවා. C8කුත් මම දාලා තියෙනවා. S2කුත් මම දාලා තියෙනවා. මට කියපු ප්‍රතිඵල. මම කියන්නේ උත්සාහ කරන්න, මහන්සි වෙන්න, කැප වෙන්න අනිවාර්යෙන්ම ඔයාගේ අරමුණට යන්නම පුළුවන්. අපි හැමතිස්සෙම ක්‍රියේටිව් පන්තියක්. අපි අලුත් විදියට හිතන පන්තියක්. මම හැම අවුරුද්දෙම ප්‍රතිඵල කියනකොට ඒකට නමක් තියෙනවා. ගිය අවුරුද්දේ ප්‍රතිඵල අභිමානය, මේ අවුරුද්දේ ප්‍රතිඵල ප්‍රභා. මේ අවුරුද්දේ ප්‍රතිඵල ගත්ත දරුවන්ට මම සින්දුවකුත් හදලා තියෙනවා. ඒ සින්දුව යාලට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙනවත් ඇහෙනවා ඇති. අපි පන්තිවලදිත් එහෙමමයි. පන්තිවලදිත් ඇවිල්ලා උගන්වන්නේ විෂය නිර්දේශයට පමණක් සීමා වෙලා නෙවෙයි. බාහිර ලෝකය, බාහිර නිර්මාණ හැමදේමත් එක්ක අපි ඔයාලට උගන්වන්නේ. ඒ නිසා සිංහල කරන කෙනෙක් නම් කවදාකවත් මොට වෙච්ච චරිතයක් වෙන්න බෑ. එයා හැමතිස්සෙම නිර්මාණශීලී වෙන්න ඕනි. එයාට අලුත් විදියට හිතන්න පුළුවන් වෙන්න ඕනි. සිංහල කරලා ලබා ගන්න පුළුවන් දක්ෂතාවය එකයි. ඒ නිසා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් හැමෝටමත් මේ ප්‍රතිඵල ගත්තු හැමෝටමත් මම සුබ ප්‍රාර්ථනා කරනවා. සහ ඔයා 2025 උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා නම් ඔක්තෝබර් මාසයේදී විභාගය තියෙනවා. ඒ විභාගයට අපි මාස 5න් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන රිවිෂන් පන්තියක් පටන් ගන්නවා මේ 9 වෙනිදා ඉඳන්. අපි ඒකෙදි සම්පූර්ණ ව්‍යාකරණ මුල ඉඳන් උගන්වනවා, සම්පූර්ණ සාහිත්‍ය මුල ඉඳන් උගන්වනවා, අභ්‍යාස කරනවා, පේපර්ස් කරනවා, අනුමාන කතා කරනවා. මේ මාස 5 ඇතුළතදී A to Z සම්පූර්ණ සියලුම විෂය නිර්දේශ ආවරණය කළා. ඔයා මොන මට්ටමක හිටියත් අපි ඒ කියන මට්ටමට ගේනවා. ඔයාගේ කැපවීම තියෙනවා නම් මේක බරපන්තියේ වැඩක්. මම වැඩ කරනවා, මම මහන්සි වෙනවා, මම ඔයාලට පුළුවන් තරම් උගන්වනවා, අභ්‍යාස කරනවා, පේපර්ස් කරනවා, සියල්ලම කරලා දෙනවා. ඔයාලගේ පැත්තෙන් ඔයාගේ කැපකිරීම ඔයා තියාගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාට විභාගයේ ඒ කියන සාමාර්ථයට යන්නම පුළුවන්. ඒ නිසා හැමෝටම මම සුබ පතනවා. පන්තියට සම්බන්ධ වෙනවා නම් ඔයාලට පුළුවන් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න 075යි 65යි 68යි 829. හැමෝටම ජය වේවා. පැහැදිලි සිතුම් රැඳෙයි සිතින් ජීවිත ගඟ ගලායයි සුන්දරින් අද ලැබූ ජය අප සැම අරමුණු තව ඉස්මතු කරයි. අපි ඉකිලමුනේ සිනහවෙන් රන් සිතින් සුන්දර අරමුණෙන් ලැබූ ජයට සුබ පැතුම්